පින්වතුනි මේ විහාරස්ථානයේ ආරම්භ වෙන්නේ බුද්ධ वर्ष 1434 ක්‍රිස්තු वर्ष 1890 මේ විහාරස්ථානයේ මූලස්ථානයේ වෙන්නේ ගාල්ල වැලිවත්ත විජයානන්ද මහා පිරිවෙන් විහාරස්ථානයේ මේ විහාරස්ථානයේ परंपरा विहार परपुरे नायक स्वामी वහන්සේලා ඉතාමත් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා රාමඤ්ඤ මහානිකායේ වැඩ ඉඳපු ශ්‍රේෂ්ඨ නායක ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳපු විහාරස්ථානයක් තමයි අපේ මේ පාදාගොඩ මාලේවන ශ්‍රී ජනනන්දනාරාම පුරාණ මහා විහාරස්ථානය. ඉතින් අමගහවත්තේ ඉන්දාසප වර ඥානසාමි ස්වාමීන් වහන්සේ මහා නායක හාමුදුරුවෝ බුරුම දේශයට වැඩම කරලා ඒ බුරුම දේශයෙන් උපසම්පදාව ගෙනල්ලා රාමඤ්ඤ නිකායේ 1863 ජුනි මාස 12 වෙනිදා ගාල්ල මහමෝදර උදකුක්කේක සීමා මාලකයේදී මේ ලක්දිව රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කරන්නට මුල් වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ පටන් අබගහවත්තේ මහා නායක ස්වාමීන් වහන්සේගේ පටන් මේ දක්වාම විහාරස්ථානයේ වැඩ ඉඳපු මහා නායක ස්වාමීන් වහන්සේ ඉතාමත් අතිමහත්, ඒ වගේම මාවැල්ලේ ධර්මාරාම ආර්යකීර්ති නායක හාමුදුරුවෝ, ඒ වගේම මාලේවන සුධම්මානන්ද හාමුදුරුවෝ, ඒ වගේම මාලේවන සුමන හාමුදුරුවෝ, උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා තුන්නමයි, මාලේවන විනීත හාමුදුරුවෝ, ඒ වගේම මාලේවන අනුරුද්ධ හාමුදුරුවෝ, ඒ වගේම ඉඳුරුවේ නාරද කියන මේ නායක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ මාලේවන සුමන නායක හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍ය රත්න, ඒ වගේම විහාරස්ථානය ආරම්භ කරලා මුලින්ම වස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ මාතලේ අග්ගධම්මාලංකාර නායක හාමුදුරුවෝ, ඒ වගේම විහාරය මේ සංඝ සතු කොට, ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයට පූජා කරලා තින්නේ 1790 නොවැම්බර් මාසේ 15 වෙනිදා.